Hi, welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණ කෙනෙක් නම් මගේ නම මනිෂා. මම ඔයාලවත් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. මගේ යාළුවෝ සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න අද මම අරගෙන ආවේ day vlog එකක්. හරි. මම ඔයාලට කිව්වේ නෑනේ මම මේ අද කොහෙද යන්නේ කියලා. මම කිව්වට අපේ නංගිත් යනවා. මොකද එයාටත් ඕනි කිව්වා මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න. අද මම මේ යන්නේ ලස්සන ආර්ට් තෙරපි ප්‍රෝග්‍රෑම් එකකට. ඉතින් මට හිතුණා මෙතන වෙන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම දන්න විදිහට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අනුරාධපුර නම් තියෙන පළවෙනි වතාව. මං හින්දා හරිම ආසාවෙන් තමයි මේකට ආවේ. මොකද මට මේ ආසාවක් තිබුණා මේ වගේ දෙයකට යන්න. කොහොම හරි මේ ප්‍රෝග්‍රෑම් එක තිබුණේ ශ්‍රීදේවි කැෆේ එකේ 9ට තමයි අපිට එන්න කියලා තිබුණේ. 9යි කාලා වගේ වෙද්දි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. මම කිව්වනේ මමත් මේ වගේ දෙයකට සහභාගී වෙන පළවෙනි වතාව. හරිද? ඒ හින්දා මට ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ මේකේ මොකද වෙන්නේ එහෙම කියලා. හැබැයි මම මේ ටික හොයලා බැලුවා මොකද්ද මෙතන කරන්න තියෙන අනම්මනම් කියලා. හැබැයි මෙතනට ගියාට පස්සේ තමයි තේරුනේ ලස්සන ලොකු වැඩපිළිවෙලක් මෙතන යනවා කියලා. මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපිට ගොඩාක්ම කියලා දුන්නේ අපේ මයින්ඩ් සෙට් එක කොහොමද රිලැක්ස් කරගන්නේ. එතකොට අපිට එන සමහර ප්‍රශ්න වලට අපි කොහොමද ෆේස් කරන්නේ, ඒවට අපි උත්තර ටික කොහොමද හරියටම හොයාගන්නේ. මේ වගේ අපේ ජීවිතේට ගොඩාක් වටින දේවල් මෙතනදී අපිට කියලා දුන්නා. මම හිතනවා ඇත්තටම මේ වගේ ප්‍රෝග්‍රෑම් තියෙන එක මානම හොඳයි. මොකද අපි සමහර වෙලාවල් වලට සමහර ප්‍රශ්න වලට වැරදි තීරණ ගන්න පුළුවන්. ඒ අපිම හිතලානේ. හැබැයි සමහර ප්‍රශ්න අපිට කාත් එක්ක හරි ෂෙයා කරගෙන එයාලගේ මොකක්ම හරි ඇඩ්වයිස් එකක් අරගෙන අපිට ඒකට තීරණය ගන්න පුළුවන් නම් අපි ගන්න තීරණ ගොඩාක් දුරට සක්සස් වෙනවා. හරිද? ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ගොඩාක් උනේ. අපි මෙතනදී ලස්සන වැඩ ගොඩාක් කරා. එකක් අපි ලස්සන නිර්මාණ කරා. ඊට පස්සේ අපි නැටුවා, සින්දු කිව්වා. අපේ සමහර දේවල් අපි අනිත් අයත් එක්ක ෂෙයා කරගත්තා. ඇත්තටම මාර විදියට මයින්ඩ් එක රිලැක්ස් වෙනවා මේ වගේ දේවල් වලින්. ඔහොම තමයි ඉතින් අද වැඩ සටහන ලස්සනට වුණේ. මම මෙතනදි තේරුම් ගත්ත තව දෙයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට එක වයස් සීමාවල අය තමයි වෙලා හිටියේ. හරිද? ඉතින් එයාලා ඇතුලේ තාමත් අර අපි හිතනවට වැඩිය සංවේදී ගොඩාක් පොඩි ළමෙක් ඉන්නවා කියන එක. ඉතින් මට හරි සතුටුයි එයාලත් එක්ක මෙහෙම කාලය ගත කරන්න පුළුවන් වුණ එක ගැන. තව දෙයක් තමයි අපි හිතන්නේ අපිට විතරයි ප්‍රශ්න තියෙන්නේ, අනිත් අයට ප්‍රශ්න නෑ එහෙම කියලානේ. හැබැයි මේ ලෝකේ හැමෝටම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක තමයි ඇත්ත. හරිද? එතකොට අපිට හිත හදාගන්න පුළුවන් අපිට විතරක් මේ ප්‍රශ්නේ නේ අනිත් අයටත් එනවා. ඉතින් අපිත් මේවට හරියට හොඳට ෆේස් කරන්න ඕනේ කියන එක. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට මාසෙකට එකම එක දවසක් හරි යන්න පුළුවන් නම් ඇත්තටම මම හිතනවා මේ අපේ මයින්ඩ් සෙට් එක මාර විදිහට රිලැක්ස් කරගෙන අපිට පොසිටිව් විදියට දෙයක් දිහා බලන්න පුළුවන් කියලා. ඉතින් ඔහොම තමයි එදා ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණේ. ගෙදර ආවා.
ගෙදර ආපු ගමන් මම කෑවා කාලා මොකද මට දැන් ජිම් එකට යන්න තියෙනවා. ජිම් එකට යන්න කලින් හොඳට කන්න ඕනේ. නැත්තම් අර බර උස්සන්න මාර අමාරුයි. ඒ නිසා. ඊට පස්සේ ආවනේ. ඊට පස්සේ ආයෙ දැන් වෙලාව 2:00යි. අපිට මේ ටයිම් එකට තමයි අද ජිම් එකට එන්න කියලා තිබුණේ. ඉතින් මම ආව ගමන් ඉක්මනට වොෂ් එකක් දාලා දැන් ජිම් එකට යන්න තමයි හදන්නේ. දැන් ජිම් එකට ඇවිල්ලා සති 3:00ක් වගේ වෙනවා. හරිද? ආව මුල නම් මාර අමාරුයි මේවා. දැන් නම් සාමාන්‍ය තුරට වර්ක්අවුට් ටික කරගන්න තේරෙනවා. ඉස්සරට වැඩිය දැන් ටිකක් සාමාන්‍යයෙන් කරගෙන යන්න පුළුවන්. සමහර අය අහලා තිබුණා මේ ජිම් එක කොහෙද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ SOS ගම්මාන ඉස්සරහම. මේකේ නම The Fitness Hub. ඔයාලා අහලා තිබුණේ හින්දා මට හිතුණා මෙතනදිම ඒකත් කියන්න ඕනේ කියලා. ඊට පස්සේ වර්ක්අවුට් ටික ඉවර වෙලා මම ආවා මොන හරි බොන්න ඕනේ කියලා. සාමාන්‍ය වර්ක්අවුට් ඉවර වුණාට පස්සේ මාරම් බඩගින්නක් එනවා. හරිද? අපිට සාමාන්‍යයෙන් ජිම් එකට එන්න කලින් අනිවාර්යයෙන්ම ඩෝනට් එකක් හරි මෆින් එකක් හරි කන්න කියනවා. හරිද? වර්ක්අවුට් ඉවර වෙලා ගියපු ගමන් කෑම කාලා වොෂයක් දාගන්න ඕනේ. ඉතින් මම හිතුවා යන ගමන් මේ ඇවකාඩෝ එකක් බොනවා කියලා. ඔයාලා දන්නවනේ මගේ ෆේවරිට් ඇවකාඩෝ. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා ඊට පස්සේ කෑමත් කාලා අපි මේ යන්නේ තූපාරාමෙට. මට හිතුණා මේ තූපාරාමෙට යන්න ඕනේ කියලා. මොකද ගොඩ කාලෙකින් ගියේ නැහැ. ඒ හින්දා අනික අද දවස හරි උදේ ලස්සන මගේ මයින්ඩ් රිලැක්සේෂන් ප්‍රෝග්‍රෑම් එකකට ගියා. ඊට පස්සේ ජිම් එකේ වර්ක්අවුට් කරාමත් ඒ කියන්නේ අර අපේ ඇඟට උනත් මාර සැහැල්ලුවක් දැනෙනවානේ. ඒ හින්දා අද දවස හරියම මම ප්‍රබෝධමත්ව ගත කරා කියලා හිතුණා. හරිද? ඒ හින්දා මට හිතුණා හවසට මේ පන්සලුත් ගියා නම් අද දවස ටිකක් ලස්සනට එන් කරන්න පුළුවන්. ඒ හින්දා ඉතින් මම දැන් මේ යන්නේ තූපාරාමෙට. මම මේ ගොඩ දවසකින් තමයි තූපාරාමෙටත් ආවේ. නැත්තම් සාමාන්‍ය තූපාරාමෙට එවෙනවා අඩුයිනේ. අද මට නිකම්ම හිතුණා තූපාරාමෙට යන්න ඕනේ. ගොඩ දවසකින් ගියේ නෑ හැම කියලා. ඊට පස්සේ ඉතින් අපි තූපාරාමෙට ආව. තව දෙයක් කියන්න ඕනේ තමයි. ඔයාලගේ සතියෙන් එක මේක දවසක් හරි ඔයාලා මොන ආගම ඇදහුවත් ඔයාලට යන්න පුළුවන් මේ වගේ තැනකට ගිහිල්ලා පහනක් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා ඔයාලගේ මයින්ඩ් එක පුළුවන් තරම් රිලැක්ස් කරගන්න. ඒක ඇත්තටම මේ වගේ තැන් වලට ආවහම ඔටෝමැටිකලි වෙනවා. අද දවසේ ඇත්තටම මට ලස්සනට ගෙවා ගන්න පුළුවන් වුණා. පළවෙනිම දේ තමයි අද මම ගියපු ප්‍රෝග්‍රෑම් එකෙන් අපේ ජීවිතේට ගැලපෙන ගොඩාක් ඇඩ්වයිස් දුන්නා. හරිද? ඒවත් එක්ක මැච් කරලා අපිට අපේ ජීවිතේ ලස්සනට අරන් යන්න පුළුවන් කියන හැඟීම ආවා. තව දෙයක් තමයි පොසිටිව් තින්කින්. මේවා ගොඩාක් වර්ධනය වෙනවා අන්න ඒ වගේ ප්‍රෝග්‍රෑම් වලින්. ඉතින් අද දවස මට මාරම ලස්සනට ගෙවා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම මේක මාර සතුටුයි. ඔහොම තමා මගේ vlog එක ඉවර වෙන්න ලං වෙන්නේ. හරි මට හිතුණා vlog එක පොඩි හින්දා මෙතන මම අර කලින් ගියපු වීඩියෝස් වගේක් ඇඩ් කරන්න. මේ පිච්චමල් විහාරය
මෙතන ලොකේෂන ගොඩාක් අය අහලා තිබුණා මේ කොහෙද කියලා. ඔයාලට Google Map එක සර්ච් කරොත් එහෙම පිච්චමල් විහාරය කියලා ඔයාලට මෙතනට යන්න පුළුවන්. මාත් පළවෙනි වතාවට තමයි මෙතනට ගියේ. මාර ලස්සනයි අනේ මට හිතා ගන්න බැරුණා මේ මම අනුරාධපුරේ ඉඳලත් මෙතනට ගියේ නැත්තේ කියලා. මෙතන තියෙන විශේෂම දේ තමා මෙතනට චෛත්‍ය 5ක් පේනවා. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් ඉන්නකෝ. ඉතින් මේ ලස්සන තැනත් එක්ක මම මෙහෙම මගේ vlog එක ඉවර කරනවා. තව ඉස්සරහට ලස්සන vlogs ගොඩාක් අරන් එන්න මම හිතන් ඉන්නවා. එහෙනම් ඉතින් vlog එක මම මෙතනින් ඉවර කරනවා. මගේ vlogs බලන ඔයාලට thank you so much. අදට ගිහින් එන්නම් bye.